ඔයාලට අවශ්‍ය වෙන මාතෘකාවක් ඔයාලගේ විදේශ ගමන් බලපත්‍රය කොහොමද අලුත් කරගන්නේ කියන එක ගැන. ඉතින් අපි බලමු ඒ සඳහා අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඇත්තටම අපිට ලංකාව ඇතුළතදී මේ තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය අලුතෙන් ලබා ගන්න හරි අලුත් කරන්න හරි කාරණේ දැන් ඇත්තටම ඉතාමත්ම පහසුයි. ඉස්සර වගේ ගොඩක් කල් ගත වෙන්නේ ඊළඟට දිගු පොලින් තියෙන එහෙම ලොකු වර කට්ටක් ගන්න වෙන තත්ත්වයක් නෙමෙයි ඇත්තටම වර්තමානයේ තියෙන්නේ. ඉතින් අපි බලමු මේ සඳහා අවශ්‍ය දේවල් ටික අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික හරියට අරන් ගියොත් ඇත්තටම කිසිම රස්ති ආදුවකින් තොරව ඔයාට ඔයාගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. ඉතින් බලමු අපි ඉස්සෙල්ලාම මොනවද මේ සඳහා අවශ්‍ය දේවල් කියලා. K35A කියන ෆෝම් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේක අපිට ඉන්ටර්නෙට් එකෙන් පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට ඒ ෆෝම් එක නිවැරදිව සම්පූර්ණ කරලා ඔයාලා ගෙනියන්න අවශ්‍යයි. ඒකේ උපදේශ පත්‍රිකාවක් තියෙනවා. අංක 1ට අපි උපදේශ පත්‍රිකාව කියවලා ඊට පස්සේ අදාළ දේවල් අදාළ විදිහට ෆිල් කරලා අපිට ලෑස්ති කරගන්න පුළුවන්. ඊළඟට දෙවෙනිට අපිට ඕන වෙනවා අපි අනුමත ස්ටුඩියෝ එකකින් ගත්ත ඡායාරූප කොලයක්. ඒ කියන්නේ දැන් ඉස්සර අපි ඇත්තටම පාස්පෝර්ට් එක හදනකොට අපිට අතටනේ ෆොටෝස් දුන්නේ. දැන් මම පෞද්ගලික අත්දැකීමක් කිව්වොත් මම ඊට අවුරුදු 10කට කලින් මගේ පාස්පෝර්ට් එක හදනකොට මට ෆොටෝස් ටික තමයි ලැබුණේ. නමුත් දැන් වර්තමාන තත්ත්වය ඊට වඩා වෙනස්. වර්තමානයේ තියෙන්නේ ෆොටෝස් ටික වෙනුවට අපි එයාලා ෆොටෝස් ටික අපේ අදාළ ආයතනයට මේල් කරනවා. අපිට දෙන්නේ රෙෆරන්ස් නම්බර් එකක් තියෙන කොලයක්. එතකොට ඒ කොලේ අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඊළඟට අවශ්‍ය වෙනවා ඔයාගේ උපැන්න සහතිකය, ඔරිජිනල් උපැන්න සහතිකය සහ ඒකේ කොපි එකක්. ඔරිජිනල් උපැන්න සහතිකය ගන්න පුළුවන් ප්‍රාදේශීය දෙකම් කාර්යාලයට ගියාම තාමත් පහසුවෙන් අර දම්පාට සීල් එක ගහලා දෙන එක. එතකොට ඒක සහ ඒකේ කොපි එකක් අපිට අවශ්‍යයි. ඊළඟට ඔයාගේ ජාතික හැඳුනුම් පතේ ෆොටෝකොපි එකක් ඕනේ. මේක වර්ණ ඡායා පිටපතක් වුණොත් වැඩිය හොඳයි. මොකද ඒක ඉතාමත්ම පැහැදිලි නිසා වර්ණ ඡායා පිටපතක් අවශ්‍යයි. ඊළඟට ඔයාගේ පාස්පෝර්ට් එක කලින් හදපු පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ඒකේ බයෝ පේජ් එකේ කියන්නේ මුල් පිටුවේ වර්ණ ඡායා පිටපතක් අරගෙන යන්න. මේක කලින් පාස්පෝර්ට් එකක් නැති කෙනෙක්ට ගැටලුවක් නැහැ. මම කියන්නේ මේ තියෙන කෙනෙක්ට. ඒකේ වර්ණ ඡායා පිටපතක් අරගෙන යන එක පහසුයි. ඊළඟට මේ දේවල් වලට අමතරව අපිට අවශ්‍යයි ඒකේ තියෙනවා තමන්ගේ රැකියාව සඳහන් කරන්න කියලා ඒ ෆෝම් එකේ. මෙතන තමන්ට කැමති නම් තමන්ගේ රැකියාව දාන්න පුළුවන්. නැත්නම් නොදාන්නත් පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ රැකියාව තමන් සඳහන් කරනවා නම් අනිවාර්යෙන් තමන් මේ අදාළ රස්සාව තමන් අදාළ මේ රැකියාව කරනවා කියලා තමන්ගේ සේවා සහතිකයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ දැන් සමහරවිට රජයේ සේවයේ කෙනෙක් නම් පත්වීම් ලිපිය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ සඳහා වර්තමානයේ මේ වන විට තමන් සේවයේ යෙදී සිටිනවා කියලා ආයතන ප්‍රධානියාගෙන් හෝ ඒ අදාළ විදිහේ ඒක සනාථ කිරීමේ ලියවිල්ලක් අවශ්‍ය වෙනවා. පෞද්ගලික ආයතනයක වුණත් ඒ විදිහ තමයි. එතකොට තමන්ට රැකියාව සඳහන් කරනවද නැද්ද කියන එක තමන්ගේ පෞද්ගලික කැමැත්ත සඳහන් කරනවා නම් ඒක සනාථ කරන්න ලියවිල්ලක් අවශ්‍ය වෙනවා. මොකද මේ කියන ලියවිලි එකක් හරි අඩුපාඩු තිබුණොත් තමන්ගේ කාර්යය තමන්ට ඉතා ඉක්මනින් කරගන්න නම් පහසු වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය දේවල් හරියට අවශ්‍ය විදිහට අරගෙන යන එක තමයි හොඳ. ඊළඟට තමන්ගේ විවාහයෙන් පස්සේ විවාහ වෙච්ච කෙනෙක් නම් විවාහයෙන් පස්සේ තම ස්වාමි පුරුෂයාගේ වාසගම පාවිච්චි කරනවා නම් ඒකත් අර වගේම මැරේජ් සර්ටිෆිකේට් එකේ මුල් පිටපතක් සහ ඒකේ ෆොටෝකොපි එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට මෙන්න මේ දේවල් ටික තමයි අවශ්‍ය වෙන්නේ. මම කලින් කිව්වා වගේ සම්පූර්ණ කරන ලද අයිතුම් පත්‍රය ඕනේ. ඊළඟට අනුමත ඡායාරූප ෆොටෝ ස්ටුඩියෝ එකකින් ගත්ත ඒ කොලේ ඕනේ. ඒකේ රෙෆරන්ස් නම්බර් එකක් තියෙනවා තමන් ගත්ත ෆොටෝ එකට අදාළව. ඊළඟට තමන්ගේ උපැන්න සහතිකයේ ඔරිජිනල් එක සහ ඒකේ ෆොටෝකොපි එකක් අවශ්‍යයි. ඊළඟට තමන්ගේ ජාතික හැඳුනුම් පතේ ඔරිජිනල් හැඳුනුම් පත සහ ඒකේ වර්ණ ඡායා පිටපතක් අවශ්‍යයි. මේ වන විට තියෙනවා නම් පාස්පෝර්ට් එකක් ඒකේ බයෝ පේජ් එකේ මුල් පිටුවේ වර්ණ ඡායා පිටපතක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔරිජිනල් එක කොහොමද ගෙනියන්න ඕනේ. ඊළඟට ඊට අමතරව රැකියාවක් කරනකොට මම කලින් කිව්වා වගේ ඒ රැකියාව අදාළ රැකියාව සනාථ කිරීමේ ලියවිල්ල අවශ්‍ය වෙනවා. ඊළඟට විවාහයෙන් පස්සේ කෙනෙක් තමන්ගේ ස්වාමියාගේ වාසකම පාවිච්චි කරනවා නම් ඒකත් සනාථ කරන්න විවාහ සහතිකය සහ ඒකේ ෆොටෝකොපි එකක් අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ දේවල් ටික තමයි ඇත්තටම මේ සඳහා අවශ්‍ය වෙන්නේ. ඇත්තටම ඉතාමත්ම පහසුයි ඉස්සර වගේ නෙමෙයි.
එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාලාද මේකට යන්න ඕනේ කියලා. ඇත්තටම නැහැ. කිසිම විදිහට අපිට කලින් අපොයින්ට්මන්ට් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් උදේ 7ට තමයි එයාලා ටෝකන් ඉෂුව කරන්නේ. ඔයාට පුළුවන් ඊට කලින් ගිහිල්ලා එතන පොලිමක් හැදෙනවා. ඒකට ජොයින් වෙන්න. ඇත්තටම කියනවා නම් මෑත කාලේ රාජ්‍ය සේවය දැකපු ඉතාමත්ම කාර්යක්ෂම ආයතනයක් කියලා කියන්න පුළුවන්. හවස 5 වෙනකන් තමයි මෙතන කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් තමන් ඉක්මනට යන තරමට තමන්ට ඉක්මනට එන්න පුළුවන්. කොහොමත් මම මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම්. මම ඉතාමත්ම මෑතකදී ගියේ මගේ විදේශ ගමන් බලපත්‍රය අලුත් කරගන්න. එතකොට මම උදේ 6 වෙනකොට එතන පොලිමට ගියා. එතන මම කියන්නම් ඒ ආයතනයට ඇතුල් වෙන තැන ඉඳලම කටයුතු සිදු වුණේ කොහොමද කියලා. ඇත්තටම ආයතනයේ උදේ ගිහිල්ලා දැන් අපි ආයතනයට ඇතුල් වෙන තැනම එතන සිකියුරිටි ඔෆිසර්ස්ලා ඉන්නවා. එයාලා අපෙන් අහනවා ආපු කාරණේ මොකක්ද කියලා. පාස්පෝර්ට් එක හදන්න normal service ද one day service ද කියලා අහනවා. එතකොට ඔයා normal හදනවා නම් ඔයාව වෙන පැත්තකට යවන්නේ. one day හදනවා නම් ඔයාව තවත් පැත්තකට තමයි යොමු කරන්නේ. එතකොට දැන් මම නම් ගියේ one day service එකකින් හදන්න. එතකොට ඔයා ගිහිල්ලා ඒ පැත්තේ එයාලා කියන තැන එයාලා ගයිඩ් කරනවා ඔයාලව පොලිමේ ඉන්නවා. ඇත්තටම normal service හදනවට වඩා one day service හදන එකේ ටිකක් පොලිම වැඩි. එතකොට මොකද හැමෝම ඉන්නේ හදිස්සියට හදාගෙන යන්නේ. එතකොට ඔයා ගිහලා පොලිමේ හිටගත්තට පස්සේ කොහොමත් 6:00 විතර වෙනකොට ඒ පොලිම ටික ටික ඉස්සරහට යනවා. මොකද එයාලා 6:00 වෙනකොටම ඇත්තටම එතන කටයුතු පටන් ගන්නවා. ඊට පස්සේ ඒ පොලිමේ ගියාට පස්සේ එතන තව ඩෙස්ක් එකක් තියෙනවා. එතන ඔෆිසර් කෙනෙක් ඉන්නවා. ඒ ඔෆිසර් තමයි අපේ ඩොකියුමන්ට්ස් ටික අරගෙන ඒක ඕඩර් එකට තියෙනවද කියලා බලලා ස්ටේප්ලර් කරන්නේ. ඉතින් එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි අපි යන්නේ අපේ වැඩේ තාමත් ඉක්මනින් කරගෙන එන්න වගේම අපිනුත් ඒ අයට ඒ වැඩේ කාර්යක්ෂමව කරලා දෙන්න අපිත් සහයෝගයක් දෙන්න ඕනේ. මොකද ඇත්තටම ඒ වගේ ආයතනයක් කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා සේවය ලබා ගන්න එන ආයතනයක් නෙමෙයි. දවසට ලොකු ප්‍රමාණයක් 500ක් 1000ක් විතර හැම දවසකම එක වගේ කට්ටිය එන ආයතනයක්. ඉතින් අර මම ඔයාලට කලින් සඳහන් කරපු ඩොකියුමන්ට්ස් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ ටික විතරක් වෙනම ෆයිල් එකක දාගෙන යන්න. මොකද දැන් ඔයාට හිතෙනවා නම් ඔය කිව්වට තව ඒ ඕන වෙයි එහෙම කියලා ඇත්තටම එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ඔයාට හිතෙනවා නම් ඒවා වෙනම ෆයිල් එකක ගෙනියන්න. එතකොට ඔයා අපහසුතාවයටපත් වෙන්නේ නැහැ. ඒ ඔෆිස් අපහසුතාවයටපත් වෙන්නේ නැහැ. ඒතර අවශ්‍ය දේවල් ටික මම අර කලින් කිව්වා වගේ අරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් එතන ඔෆිසෙට දුන්නාම එයා ඒක ඕඩර් එක චෙක් කරලා ස්ටේප්ලර් කරලා දෙනවා ඔයාට. ඊට පස්සේ ඔයා ඒ පොලිමේ තවත් ඉස්සරහට යනවා. උදේ හරියටම 7 වෙනකොට ඔයාට ටෝකන් එකක් ඉෂුව කරනවා. යන පිළිවෙලට. මේ හැමදේම වෙන්නේ යන පිළිවෙලට. මෙතනදී කිසිම කෙනෙක් ඔයාට කිව්වට මට මෙච්චරක් දෙන්න, අච්චරක් දෙන්න, ඔයාගේ වැඩේ පැයෙන් දෙකෙන් කරලා දෙන්න, ඉස්සරහට දාලා දෙන්න. එහෙම කියලා ඇත්තටම ඒවා විශ්වාස කරලා කරන්න යන්න එපා. මොකද එතන ඒ ආයතනයේ සැරින් සැරේ අනවුන්ස්මන්ට් දෙනවා. ඔයාලා ඒ වගේ වැරදි පුද්ගලයන්ට මුදල් ගෙවීම් සිදු කරන්න එපා. ඒ වගේ දේවල් වෙලා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒවට යාළ වගේ කියන්නේ නැහැ. ඒ නිසා අපි අදාළ දේ අවශ්‍ය දේවල් ටික අරගෙන ගිහිල්ලා අදාළ විදිහට කරගත්තාම ඇත්තටම ගැටලුවක් නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. එතකොට ඊළඟට ටෝකන් එකක් අරගෙන දැන් අපි ඇතුළු වුණාට පස්සේ එතන තියෙන ඒරියා එකේ අපි වාඩි වෙලා ඉන්නවා. හැමෝටම වාඩි වෙන්න එතන ඉඩකඩ දෙනවා. එතන ස්ක්‍රීන් එකේ වැටෙනවා නම්බර්ස්. එතකොට ඒ නම්බර්ස් වලට අදාළව තමයි තමන් ඇතුළට යන්න ඕනේ. දැන් මට හම්බුනේ මම උදේ 6ට ගිහිල්ලා මට හම්බුනේ 250 නම්බර් එක. එතකොට 250 නම්බර් එකෙන් ඇත්තටම පැයක් වගේ තමයි මට ගියේ. උදේ 7 ඉඳලා කට්ටිය ඇතුළට ගන්නවා. මගේ නම්බර් එකේ එනකොට මට 8:10 විතර වගේ වුණා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒ විදිහට ඇතුළට ගියාට පස්සේ එතන ආයි තව සීටින් ඒරියා එකක් තියෙනවා. එතන වාඩි වුණාට පස්සේ එතන නම් නම්බර් එක ඇත්තටම විනාඩි 5ක් 10ක් යනකොට කතා කරනවා. ඊට පස්සේ ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ඒ අදාළ ඔෆිසෙට දුන්නාට පස්සේ ඔයාගේ ෆින්ගර් ප්‍රින්ට්ස් ගන්නවා එතන. ඉතින් එතන ඉතාමත් පොඩි වෙලාවක් යන්නේ. ෆින්ගර් ප්‍රින්ට්ස් ගත්තට පස්සේ ඔයාට ටෝකන් එකක් එතනින් දෙනවා. ඔයා ඒක අරන් ගිහිල්ලා ඔයාගේ පේමන්ට් එක කරන්න ඕනේ. ඒ කියන්නේ one day නම් අපි දන්නවා රුපියල් 20000ක් ගෙවන්න ඕනේ. ඒ වගේම normal service නම් රුපියල් 10000ක් ගෙවන්න ඕනේ. එතකොට ඔයාගේ පේමන්ට් එක ඔයාට කරාට පස්සේ එතනින් ඔයාට තව චිට් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාට අදාළ පාස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න ඔයා ඉන්න ඕනේ පැය 4කින්.
එතකොට පැය 4කින් ආවට පස්සේ ඔයාට ඔයාගේ පාස්පෝර්ට් එක ලබා ගන්න පුළුවන්. ඔයා ඉන්න ඕන කවුන්ට් එක මොකක්ද කියන එක එතන ඒ ඔයාට දෙන චිට් එකේ සඳහන් කරලා දෙනවා. ඉතින් ඇත්තට මෙයාලා කියන්නේ දැන් අපි ඒ කාලය තුල අපිට එතන ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ වෙන වැඩකට ගිහිල්ලා ඒ දේවල් කරගෙන ඉන්නත් පුළුවන්. හැබැයි කොහොම කරත් හවස 4:00ට කලින් එන්න කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. මොකද ඒගොල්ලෝ පහට වහන නිසා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඔයාලගේ තව වැඩ කටයුතු වලට යනවා නම් ඒ දේවල් කරගෙන අර ටයිම් එකට ඒ කියන්නේ හවස 4:00ට කලින් ඇවිල්ලා ඔයාගේ පාස්පෝර්ට් එක ගන්න. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඇත්තටම මට ලොකු වෙලාවක් ගියේ නැහැ. මම 8:00 වෙනකොට එතනින් එළියට ආවා. ඇවිල්ලා මම මගේ තව පෞද්ගලික වැඩ වලට ගියා. ඒ ගිහිල්ලා කොහොම හරි මම 12:00 වගේ වෙනකොට නැවත එතනට ආවා. ඒ එනකොටත් මගේ පාස්පෝර්ට් එක ඉෂුව කරලා ඉවරයි. මේ ඒ අදාළ කවුන්ට් එකේ මගේ පාස්පෝර්ට් එක තිබ්බා. ඊට පස්සේ මම ඒකත් අරන් 1:00 වෙනකොට ඇත්තටම මට ගෙදරට එන්න පුළුවන් වුණා. ඉතින් මම කියන්නේ වර්තමානයේ අපි මේ රාජ්‍ය සේවයේ දැකපු ඉතාමත්ම හොඳින් වැඩ සිද්ධ වෙන කාර්යක්ෂම ආයතනයක් කියලා කියන්න පුළුවන්. ඇත්තටම අපි දැනගන්න ඕනේ දැන් අපි මේ වගේ ආයතනයකට ගිහිල්ලා අපි සේවයක් බලාපොරොත්තු වෙනවා. මොකද අපි කවුරුත් රස්තියාදු වෙන්න කැමති නෑ. එතකොට ඒ සේවය අපි බලාපොරොත්තු වෙනවා වගේම හොඳ විදිහට අපි අපෙන් වෙන්න ඕන දේවල් ටික ඒ අදාළ නිලධාරීන්ට කරන්න ඕනේ. මොකද මම දැක්කා මම ඒ ගියපු අවස්ථාවේ මම පෞද්ගලික දැක්කපු දෙයක් තමයි සමහර අය ඇවිල්ලා හිටියේ ඇත්තටම දැනුවත්භාවයක් නැහැ. දැන් අද වර්තමානයේ වෙන විට සෝෂල් මීඩියා වල මේ හැමදේම තියෙනවා. ඉතින් එහෙම වෙලත් සමහරක් අය ඇවිල්ලා තිබුණා ෆෝම් එක හරියට ෆිල් කරලා නැහැ. එතකොට ඒකේ අඩුපාඩු තියෙනවා. ඊළඟට කිසිම එක ඡායා පිටපත් අරගෙන නැහැ. ඒ වගේ ළඟට ඩොකියුමන්ට්ස් ටික හරියට නැහැ. ඊළඟට තව තිබුණා ඒ ඩොකියුමන්ට්ස් වලට අමතරව තමන්ගේ හැම ඩොකියුමන්ට් එකක්ම ඒකේ දාගෙන ඇවිල්ලා. එතකොට ඒ අදාළ ඔෆිසත් අපහසුතාවයට පත් වෙනවා, තමනුත් අපහසුතාවයට පත් වෙනවා. එතකොට එතන ඒ කටයුතු කරගන්න තියෙන අවස්ථාවේ තව කෙනෙක්ට ලබා දෙන්න පුළුවන් අවස්ථාව තමයි අහිමි වෙන්නේ. ඉතින් එතකොට අපිත් ඇත්තටම මේ විදිහට රාජ්‍ය සේවයක් කාර්යක්ෂමයි කියලා ඇත්තටම බැලලා වැඩක් නැහැ. මොකද අපිත් දැනගන්න ඕනේ අපේ දේ ඊටාම හොඳින් කරගන්න වගේම ඔවුන්ටත් සහයෝගයක් දෙන්න. මොකද මම මගේ පෞද්ගලික අත්දැකීම මේ කියන්නේ ඇත්තටම මේ කිසිම අපි කියන්නේ කට්ටක් කරනවා කියලා ඇත්තටම කට්ටක් ගන්න නැතුව වැඩක් කරගන්න පුළුවන් තැනක්. ඉතින් ඇත්තටම මේ වගේ තමයි වෙන්න ඕනේ. මම අර කිව්වා වගේ තමන්ට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික හරියට අරගෙන ගියොත් එහෙම මම හිතනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ටික ඒ විදිහට තමන්ට කරගන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ මොනවා හරි දෙයක් ඔයාලා දැනගත්තා නම් ඒක ඔයාලගේ ජීවිතයේ අවශ්‍ය අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගනී කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් ඔයාලව හම් වෙනකන් හැමෝටම සුබ දවසක්.